හායි ගොඩක් ලේඩීස්ලා තියෙන ප්‍රශ්නයක් තමයි එකපාර රිවර්ස් පාක් කරන්න අමාරු එක. ඉස්සර මටත් ඒ ප්‍රශ්නේ ගොඩාක් තිබ්බා. ඉතින් ඒකින්ද දෙතුන් පාර රිවර්ස් පාක් කරන්න try කරනවා. ඉතින් ඊට පස්සේ මම ඉගෙන ගත්තා එකපාරෙන් රිවර්ස් පාක් කරන ටෙක්නික් එක. අද මම ඔයගලන්ටත් උගන්වන්නම් කොහොමද එකපාර රිවර්ස් පාක් කරන්න කියලා. මුලින්ම අපි කරන්න ඕනේ අපි කැමති පාකින් ස්ලොට් එක සිලෙක්ට් කරගන්න එක. ඊට පස්සේ අපි අපේ පාකින් ස්ලොට් එකේ මැදයි අපේ ෂෝල්ඩර් එකයි අලයින් වෙන විදිහට මෙන්න මේ විදිහට වාහනේ චුට්ටක් නතර කරනවා. ඊට පස්සේ අපි වාහනේ එනවද කියලා බලලා සම්පූර්ණම ස්ටීරියම් වීල් එක ලෙෆ්ට් සයිඩ් එකට ටර්න් කරගන්නවා. අපේ සයිඩ් මිරර් එකෙන් බැලුවාම පාකින් ස්ලොට් එකේ මෙන්න මේ ස්පොට් එක පේනකම් අපි වාහනේ ටර්න් කරගන්නවා. ඊට පස්සේ අපි රිවර්ස් ගියර් එකට දාගන්නවා. ඊට අපි ආයෙ ස්ටීරියම් වීල් එක රයිට් හෑන්ඩ් සයිඩ් එකට සම්පූර්ණයෙන්ම ටර්න් කරනවා. ඊට පස්සේ අපේ කාර් එක ආයෙ ස්ට්‍රේට් පොසිෂන් එකට අරගෙන අපි ස්ටීරියම් වීල් එකත් ආයෙ ස්ට්‍රේට් පොසිෂන් කරලා එහෙමම අපි රිවර්ස් කරනවා. රිවර්ස් කම් එකක් නැති කාර්ස් වල අපිට සයිඩ් මිරර්ස් දෙකෙන් බලාගෙන අලයින් කරගන්න පුළුවන්. එහෙනම් ඊළඟ දවසේ ලැහැස්ති වෙලා ඉන්න අපිත් එක්ක ස්වීඩන් වල හයිවේ එක ඩ්‍රයිව් එකකට යන්න. එතකම් බයි බයි.